දිල් දෙක දේකෝ වගේ දිවට දිව ගාගෙන හිටපු අශෝක හඳගම කියන්නේ නියම ගලි බවුසරයක්. අශෝක හඳගම නරුමයා අර බඩ කඩਿੱතුව කරලා තියෙන්නේ එක ගලින් කුරුල්ලු කෝටියක් විතර මරන්න බලාගෙන. සිනමා පටේ මගේ පිරිසිදු නිර්වත් දසුන් අශෝක හඳගම පරයා එක්ස්හැම්ස්ටර් නිර්වත් වැඩිහිටි අඩවියට විකුණලා විකල්ප මාවතේ සිනමාකරුවෙක් කියපු අශෝක හඳයාගේ නිර්වත මෙන්න සිනමා පටේ තිබූ 4K ක්වොලිටි එකෙන්ම එක්ස්හැම්ස්ටර් කුණුහරුප අඩවියේ මගේ දසුන් බැම්මේ තනි තටුවෙන් පියවලා ගියපු භූත වෙස්සා නරුමයා අශෝකම තමයි. අනෝමා ජනාදරි සුපුරුදු පරිදි විලාප තබමින් පවසයි. දෙවන විහගුන් සිනමා පටේ මගේ සුපිරි නිර්වත් දසුන් 17ක් තිබුණා. ඒවා කපලා කොටලා චප්ප කරලා චොප්ප කරලා පොත්ත කරලා තමයි ලංකාවේ සිනමා හලේ පෙන්නුවේ. දෙවන විහගුන් කරපු ගලි බවුසරය සංජීව පුෂ්ප කුමාර නාකිවල් පරයා අශෝක හඳගම වගේම මගේ නිර්වත් දසුන් එක්ස්හැම්ස්ටර් අසබි නිර්වත් වෙබ් අඩවියට විකුණලා ඒක කරේ සංජීවයම තමයි. නැත්නම් HD ක්වොලිටි එකකින් එම දසුන් යවන්න පුළුවන් මුල් පිටපත සහිත සංජීව පරයාට විතරයි. පුදුම ගුදාමාරුකක් තියෙන නාකි වලත්ත බුබුරි පියාලා දෙන්නේ මගේ කුලිය සුරා කෑවා. මගේ නිර්වත විකුණන් කෑවා. මම පමාවී හෝ නීතිය ඉදිරියට යන්නට සූදානම්. දැන් ලංකාවේ ටෙලිවල ඉන්න ජෝ නිලියන් කාටවත් බැරි එකම දේ රංගපෑම විතරක්මයි. ඩෙකර් වැන්ඩෝබ් දිනෙති වල්ගමගේ සමාධි රත්නායක දිනක්ෂි ප්‍රසාද් සේසාත්‍රි ප්‍රසාද් සමුද්‍ර ප්‍රසාද් ඇතුළු යෝ නිලියෝ කවුරු තමා කරන චරිතය තුළ ජීවත් වන්නේ නැහැ. උන් කරන්නේ ටෙලිය ඇතුලෙන් උන්ගේම චරිතය විතරයි. දැන් ටීවී එක කුණු කරත්තයක් වෙලා. ජැක්සන් ඇන්තනීගේ කතෝලික කොල්ල සෙට් එකත් ප්‍රියසාද් කෙල්ලොත් රඟපෑම අතින් අර දිනිති වල්ගමගේ වගේ ලංකාවෙන් වැඩිම අපහාසලද දුබල කතටත් වඩා රඟපෑම අතින් ඊටම පහත්ම අඩියේ සිටින්නේ අනෝමා ජනාදරීගේ ඉතිහාසගත මුල්ම පාර දීමට ලක් වූයේ කතෝලික කත ශලනි තාරකාය. ශල්ලි තාරකා උඹ රඟපෑම පාවා දීපු නිසා උඹේ ඊටම පහත් ඊටම දුබල රඟපෑම නිසා ටීවී එක කියන කුණු කරත්තය දැන් අමු මිනි කුණුකද ගහනවා. අමු නිර්වත විකුණලා යටින් ගේම් ගහලා සල්ලිකාරයෙක් අල්ලාගත්තා. පුළුවන් නම් ඒක චරිතයක් තුළ එක රඟපෑමක් හෝ කරලා පෙන්නපන් බස් ගැල්ලියේ කියා අනෝමා කරලද පාර දීමට රඟපෑම අතින් ඊටම පහත් අඩියක සිටින ශලනි තාරකා පවසා ඇත්තේ. මට දැන් වැඩියෙන්ම පරිස්සම් වෙන්න වෙලා තියෙන්නේ ගැහණුන්ගෙන් කියා විතරක්මයි. අනෝමාගේ දෙවෙනි මහා පාර දීම දිල්හානි ඒකනායකට සිදුවේ. දිල්හානි එක චරිතයක හරි ඔයා දිල්හානි නොවි රඟපාලා පෙන්වන්න මම ඔයාට චැලෙන්ජ් කරනවා කියා එහිදී අනෝමා පවසා තිබේ. අනෝමා ජනාදරීගේ අලුත්ම අති දැවැන්ත පහර දීම බැද්දේකම ටෙලියේ සිලිදුර රඟපාන සෞම්‍යෙන් ලියන දෙයට සිදුවේ. ඔයාට රඟපෑමට උපාධියක් තිබෙන එකම එකා වෙලත් ඔයාට සිලිදු විදියට ජෝ අභිවික්‍රම කරපු සිලිදු චරිතයට කිට්ටු වෙන්නවත් බැරි වුණා කියා අනෝමා ජනාදරී ඊටම ආවේගයෙන් පවසා තිබේ. එයට උත්තර දෙන වැඩිහිටි රසිකාවියන් පවසා ඇත්තේ සෞමිලිනගේ වේදිකාවයි ටෙලි රංගපෑමයි පටලවාගෙන ලංකාවේ නම්බර 1 සල්ලාලේ කුලිස මුළු ලංකාවම දන්නා මෙසිගේ කතෝලිකයා
ජැක්සන් ඇන්තනි නම් පහත් වදන් හරබයකින් ඔහුගේ දුබල රඟපෑම වසා ගන්න දඟලුවා. ජැක්සන් ගැන ඇත්ත රඟපෑම ගැන PhD එක දැන්ට ගසා සිටින ලංකාවේ සෞම්‍යලියනගේ එදා කිව්වා. ඒත් මේ වෙලාවේ නම් අපටත් අනෝමගේ මතේ වන සෞම්‍යලියනගේට ජෝබේ වික්‍රමට කිට්ටු කරන්නවත් බැරුව පජාත හිරු ටීවී බැද්දේගම ටෙලියේ කඩා වැටුණා කියන එකට අනුමත කරන්න වෙනවා කියා අනෝමාගේ වැඩිහිටි රසිකාවියන් තොගයම එක මිටට පවසා තිබී. දැන් ලංකාවේ ඉන්නේ නිලියෝ නෙවෙයි මොඩල්ස්ලා. උන් වයින් කරපු බෝනික්කියෝ විතරක්මයි. උන් කියනවා මම මේ රඟපෑම නැවත කරොත් ආයේ කියලා වැඩක් නැහැ සුපිරියටම දෙනවා කියලා. සයින්ද පී සකබෝනා මගේ එහෙම එකක් නැහැ. මම හැම චරිතෙටම නැවත රඟපාන්න දෙයක් ඉතුරු කරලා නැහැ. කවුරුවෙන් ඇතුළට T56 දමා අවිගත් රැඳවියන් මදිවට මෝල් රැඳවියන්ද මරපු ළඟ පිකප් බැරි කල්ලා වගේ අශෝක හඳයා දැම්මට වෙඩි තියන්න පටන් අරන් මිස්ටර් පොන්සේකා ජෝ සර් චරිතයතු ජීවත් වුණා. එයට උත්තර දෙන දිල්හානි ඒකනායක පවසන්නේ සම්මානලද අනෝමා ජනාදරේ ඇයි සරණව අමතක කරේ කියාය. අනෝමා ගිය විකල්ප මාවතේ නොගිය සිනමා ශක්ති ගාමිණීව හමුවීමට අනෝමා ජනාදරේගේ හැරගිය සැමියා අශෝක හදගම ඇයගේ බලවත් පෙරැත්තය නිසාම ශක්ති ගාමිණී හමු වී අනෝමාව ගාමිණීට හඳුන්වා දෙන ලදී. ඉන්පසු ලක් සිනමාවේ දෙවන්තයා සමග නිතර කතා බහ කරන්නටද අනෝමා ජනාදරයට හැකි වෙයි. මම FB එකේ වල් පෝස්ට් දානවලු. මම ඒව දාන්නේ කාටවත් බලන්නද? මගේ ගිණුමේ ඕනෑම දෙයක් දාන්න මට පරම අයිතියක් තියෙනවා කියා අනෝමා ජනාදරේ පවසයි. ගැඹුරු අනෝමා ජනාදරයට එරෙහි වැඩිහිටි රසිකාවියන් දැන් පවසන්නේ දැන් අනෝමා ජනාදරේ සියලුම පිරිමින්ට සාප කරන කුවේණියක් වී සිටින බවයි. දැන් ලංකාවේ ඉන්නේ නිලියෝ නෙවෙයි මොඩල්ස්ලා. උන් වයින් කරපු බෝනික්කියෝ විතරක්මයි. උන් කියනවා මම මේ රඟපෑම නැවත කරොත් ආයේ කියලා වැඩක් නැහැ සුපිරියටම දෙනවා කියලා. සයින්ද පී සකබෝනා මගේ එහෙම එකක් නැහැ. මම හැම චරිතෙටම නැවත රඟපාන්න දෙයක් ඉතුරු කරලා නැහැ. කවුරුවෙන් ඇතුළට T56 දමා අවිගත් රැඳවියන් මදිවට මෝල් රැඳවියන්ද මරපු ළඟ පිකප් බැරි කල්ලා වගේ අශෝක හඳයා දැම්මට වෙඩි තියන්න පටන් අරන් මිස්ටර් පොන්සේකා ජෝ සර් චරිතයතු ජීවත් වුණා. එයට උත්තර දෙන දිල්හානි ඒකනායක පවසන්නේ සම්මානලද අනෝමා ජනාදරේ ඇයි සරණව අමතක කරේ කියාය. අනෝමා ගිය විකල්ප මාවතේ නොගිය සිනමා ශක්ති ගාමිණීව හමුවීමට අනෝමා ජනාදරේගේ හැරගිය සැමියා අශෝක හදගම ඇයගේ බලවත් පෙරැත්තය නිසාම ශක්ති ගාමිණී හමු වී අනෝමාව ගාමිණීට හඳුන්වා දෙන ලදී. ඉන්පසු ලක් සිනමාවේ දෙවන්තයා සමග නිතර කතා බහ කරන්නටද අනෝමා ජනාදරයට හැකි වෙයි. මම FB එකේ වල් පෝස්ට් දානවලු. මම ඒව දාන්නේ කාටවත් බලන්නද? මගේ ගිණුමේ ඕනෑම දෙයක් දාන්න මට පරම අයිතියක් තියෙනවා කියා අනෝමා ජනාදරේ පවසයි. ගැඹුරු අනෝමා ජනාදරයට එරෙහි වැඩිහිටි රසිකාවියන් දැන් පවසන්නේ දැන් අනෝමා ජනාදරේ සියලුම පිරිමින්ට සාප කරන කුවේණියක් වී සිටින බවයි. පජාත ගු කුඩුනාලිකාවේ ටෙලිය බැද්දේගම හදන ප්‍රියන්ත කොළඹගේ
ඊටම දුබල බවත් අනෝමා ජනාදරේ පවසයි. මොන් සල්ලි වලට ඕනම චොර වැඩක් කරනවා. කෑවොත් ගින්දර රෙන්නට වෙන්නේ අඟුරු කියලා දැනගනිල්ලා. මම සිනමා තිරේ නිර්වතින් එනකොට නිමවුම් කරු ඇස් ලොකු කරගෙන බිම බලා ගත්තා. ලංකාවේ අධ්‍යක්ෂකයෝ දැන් හුවත වෙස්සෝ වෙලා. මෙල් ගිබ්සන්ලා අන්න නියම නිමවුම් කරු. උන් රූපගත කිරීම කරනකොට ලස්සනට ඒ සිනමා පටවල් හදන වෙලාවලදී උන් තමන්ගේ මස් ගොඩ පද්ද රඟපාන හැටි උම්ම කරලාම පෙන්නනවා. වතුර බහැලා පීන ඒ වගේ දස්කමක් ලංකාවේ කිසිම වලත් කුපාඩි අධ්‍යක්ෂකයන්ට ගෑවිලාවක් නැහැ කියා සරාගී අනෝමා ජනාදරේ විලාප තියයි.